හරි අපි හම් වෙන්නේ මේ දැන් පටන් ගන්න හදන්නේ තුන්වෙනි ගාන ඩිස්කෂන් එක. හරි. තුන්වෙනි ගාන කියන්නේ පාස්ට් ටෙන්ස් ගාන. හරිද? ඒතර මම හිතනවා මේක try කරලා ඇති දැන් මේක බලන්න හරි කියලා. හරිද? හරි. මොකද කියන්නේ මේකේ කියනවා fx සමානයි x වර්ග ඍණ 2kx ऋण k वर्ग ऋण 1 යයි ගනිමු මේකේ මෙන්න r කෙනෙක් fx සමාන බිඳුව සමීකරණයට ශුන්‍ය නොවන තාත්වික හා ප්‍රබින්න මූල දෙකක් ඇති බව පෙන්වන්න. ශුන්‍ය නොවන තාත්වික හා ප්‍රබින්න මූල දෙකක් ඇති මූල දෙකක් තියෙනව නෙවෙයි මූල දෙකක් තියෙන බව. කියන්නේ අපි ඒක කතා කරන්නත් අපි මොකද කරන්න ඕන? විවේචක ගැන කතා කරන්න ඉන්න ඕනේ. විවේචකයේ වල මොකද්ද වෙන්නේ කියලා. මොකක්ද වෙන්නේ විවේචකය? විවේචකයන් ඩෙල්ටා x කියන කෙනා කවුද වෙන්නේ කියලා බලන්න හදන්නේ. හරි. එහෙනම් ඩෙල්ටා x කියන කෙනා බලුවා. මොකද ඩෙල්ටා x කියන්නේ d වර්ග 4යි සීමනේ. මොකද්ද d වර්ග කියන්නේ 2යි ඍණ 2යි k d වර්ග ඍණ 4 වතාවක් a 1යි c කියන්නේ කීයද? c කියන්නේ කෙලින්මනේ ඍණ වතාවක් k ධන k වර්ග ධන 1. ඍණ වතාවක් k වර්ග ධන 1. මෙන්නයි ධන වුණා. මෙතන මොකද වෙන්නේ? 4යි k වර්ග. මෙතන ධන වුණා. මෙතන ධන වතාවක් k වර්ග ධන 1. හරිද? මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ මම මේ 4යි 4 පොඩි ගත්ත ගමන් මේ 2යි k වර්ග ධන 1 සුළු කිරීම වර්ගයක් තියෙනවා නම් කියන්න. හරිද? වර්ගයක් වෙනවා නම් වර්ගයක් කියලා තියෙනවා බලන්න. හරිද? දැන් මම මගේ ඉතරට නෝ මම යනවා. හරිද? දැන් මොකද තියෙන්නේ? මට දැන් මෙයා තාත්වික ප්‍රබිඩ මූලයක් වෙන්න නම් මොකද වෙන්න ඕන? ධන අගයක් වෙන්න ඕනේ. මෙන්න විවේචක ධන අගයක් වෙනවා. හරිද? විවේචක ධන අගයක් තමයි වෙන්න ඕනේ. දැන් මොකද්ද මට පෙන්නන්න දෙන්නේ? මෙයා k කියන කෙනා තාත්වික අගයක්. k කියන කෙනා තාත්වික අගයක් නේ. ආතර මට k කියන කෙනාගේ වර්ගයක් නේ ආවේ. මෙයා එහෙනම් හැම වෙලේම ධන අගයක් හරි නැත්නම් බිඳුව හරි නේ. ධන හෝ බිඳුව. හරි. එන්න පුළුවන් අඩුම කෙනා බිඳුවනේ. බිඳුවට තව කෙනෙක් එකතු වුණා මොකද වෙන්නේ? ධන කෙනෙක් එකතු වුණා තියෙන. එහෙනම් මේක හැම වෙලේම මට ධන අගයක් ඇදෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඩෙල්ටා x කියන කෙනා හැම වෙලේම ධන. ඒ කියන්නේ මොකද්ද? එහෙනම් මොකද fx සමානයි බිඳුව සමීකරණයට මොකද්ද? තාත්වික ප්‍රබින්න මූල දෙකක් පවති. හරිද? අතන අපි පළවෙනි ප්‍රශ්න දාලා කෙනා ආවා. හරිද? ඊට පස්සේ කියනවා මෙන්න මෙයාගේ ඒ මූල දෙක ඇල්ෆා හා බීටා නම්. හරිද? මෙන්න මේක දැන් හරි කියලා මම හිතනවා. හරිද? මෙයාගේ මූල දෙක ඇල්ෆා හා බීටා නම් මොකද වෙන්නේ? ඊට පස්සේ කියනවා දැන් මේ වර්ගයේ ශිතයක් අහන්න හදන්නේ. වර්ගයේ ශිතයක්. හරිද? අපි බලමු මේක මොකද්ද කරන්නේ කොහොමද කරන්නේ කියලා. හරිද? මෙන්න මෙහෙම ගමා කියලා r කියලා මූලයක් තියෙනවා. 1යට 2යි ඇල්ෆා. හරිද? r කියලා එකක් තියෙනවා. 1යට 2යි ඇල්ෆා. s කියන කෙනා සමාන 1යට 2යි බීටා. හරිද? මෙන්න මෙහෙම මූල දෙකක් තියෙනවලු. r හා s මූල වන වර්ග සමීකරණය සොයන්න. හරිද? r හා s මූල වන වර්ග සමීකරණය සොයන්න. මේකට මොකද්ද මම කරන්න ඕන ක්‍රමය? හරි. මට පුළුවන් r හා s මූල වන වර්ග සමීකරණයනේ. මට පුළුවන් දැන් r ධන මූල එකතුවලින් r3 s3 හොයලා r ධන s හොයා r ධන s සහ r s හොයාගෙන ඒ දෙන්නා මගින් යන්න පුළුවන් නේ. r ධන s කියනකොට 1යට 2යි යන්න පුළුවන්. 1යට 2යි බීට කියලා. ඒක සුළු කරගෙන හදාගන්න පුළුවන්. බැරි නෑ. හරිනේ? හදාගන්න පුළුවන්. හරිනේ? ඊට පස්සේ ඒ කියන්නේ ඇල්ෆා ධන බීටා වලින් මම දන්නවනේ මෙයා ගැන. ඒතකොට එහෙම හදන්නත් පුළුවන්. ඒතකොට මේක හදන්න මම තව ක්‍රමයක් තියෙනවා. හරිද? මම මේ ක්‍රමය මම කිව්වා. හදන ඕන ක්‍රමය කිව්වා. මොකද වෙන්නේ? මෙයාගේ මූල එකතුව හෙව්වා. ඒතර 1යට 2යි ඇල්ෆා නේ. එන්න මෙහෙම. 1යට 2යි ඇල්ෆා ධන 1යට 2යි බීටා කියලා මෙන්නේ. මේ දෙන සුළු කරගත්තා. පොදු පදයක් ගත්තා. සුළු කරගත්තා. මේකත් එන්නේ මෙයා ගුණ කිරීමනේ. ඒතර ඇල්ෆා බීටා වලින් ගත්තා මට මෙතනින් ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා හොයාගන්න පුළුවන්. ඒතර ඒව ආදේශ කරලා මේවට අගයන් හොයාගන්න.
ඒවට අලියම හොයාගත්තා. ඊට පස්සේ මම දන්නවා මෙයා වර්ග සමීකරණ ගන්න x වර්ග ඍණ මූල එකතුව x ධන මූල ගුණිතය සමානයි බිඳුවනේ. මෙන්න අනිත් ක්‍රමය. හරි. ඔයාලා ක්‍රම දෙකම හදලා බලන්න. දැන් මේ පේපර් එක කියන්නේ මේ ඔයාලා ඉගෙන ගන්න හදන ක්‍රමයක්. ඉතින් අර ක්‍රමයට හදලා බලන්න. දැන් මම හදන ක්‍රමයට හදලා බලන්න. හරියනවද කියලා. හරි. දැන් මෙන්න මේ මම හදන ක්‍රමය කියන්නේ y ගේ හිතය කියලා. හරි. දැන් මෙන්න මේ ඇල්ෆා හා බීටා කියන්නේ මෙන්න මෙයාගේ x කියන කැට්ටිය නේද? ඉතින් x කියන්නේ මෙයාගේ x ගේ අගයන් දෙකක් එනවනේ විසඳුම් දෙකක්. ඒ එන අගයන් දෙක තමයි මේ ඇල්ෆා හා බීටා කියලා කියන්නේ. හරි. ඉතින් මෙන්න මෙයාගේ ඒක නේද? මේ ඇල්ෆා හා බීටා කියන්නේ x නේද? ඇල්ෆා හා බීටා කියන්නේ x වගේ. හරි. එතකොට මම අලුත් කෙනාගේ මූල දෙක ගන්නවා y කියලා. හරිද? අලුත් කෙනාගේ මූල දෙකෙන් එන්නේ y කියලා. එහෙනම් මම මෙන්න මෙහෙම ලියාගන්නවා. y කියන කෙනා මේ y කියන කෙනා සමානයි මේ 1යට 2 වතාවක් මේ 1යට 2 වතාවක් ඇල්ෆා තියෙන්නේ මෙතනනේ x කියලා මම දාගත්තා. ඔන්න ඔහොම කියන කෙනෙක් දාගත්තා. හරි. හරි පේන්නේ නැද්ද? මේ එහෙනම් y සමානයි 1යට 2යි x මේක දාගත්තේ කොහොමද මේ? මම අලුත් කියන හොයන්න හදන මූල දෙකේ කෙනා y කියලා ගත්තා. එයාගේ මූල සම්බන්ධය මොකක්ද තියෙන්නේ? 1යට 2යි බීටා මේ. කියන ඇල්ෆා හා බීටා කියන්නේ x කියලා මම කිව්වා හරිනේ. කියන x තේනා කියන්නේ තමයි මේ ඇල්ෆා හා බීටා කියන්නේ. හරිනේ. මම මෙහෙම ගත්තා මට ඕන පෙන්නන්න පුළුවන් මේ. මගේ x එක වෙලාවකදී ඇල්ෆා අනිත් වෙලාවකදී x කියන්නේ බීටානේ. x කියන්නේ එක වෙලාවකදී ඇල්ෆා x කියන්නේ අනිත් වෙලාවකදී බීටා. අතන ඒ වාදිස් කරන් y කියන කෙනා එනවා මේ 1යට 2යි ඇල්ෆා ඒ කියන්නේ r අනිත් කෙනා එනවා 1යට 2යි බීටා ඒ කියන්නේ s. එතකොට මේ මූල දෙක තමයි මට හොයන්න තියෙන්නේ. හරි. දැන් මට එහෙනම් මට ඕන y ගේ කියන්නේ මේ y ගේ ශිතයක් නේද මට ඕන. y ගේ ශිතයක් නේ. මට මූල එකතු සහ මූල ගුණිතය නොසොයා හොයන්න ක්‍රමයක්. ඒතර ප්‍රශ්නේ දුන්නතින් මූල ගුණිතය මූල එකතුව නොසොයා වර්ග සමීකරණ හොයන්න කියලා මේ ක්‍රමයෙන්මයි හදන්න ඕන. දැන් මේ ප්‍රශ්නේ හැම කියලා තිබෙන්නේ නැහැ. මම දැක්කේ නැහැ හැම කියලා දෙනවද කියලා. ඒතර මෙහෙම තිබ්බොත් ඉතින් මෙහෙම නැතුවම තින් ඕන ක්‍රමයකට හදන්න පුළුවන්. හරිද? ඔයාලා ලේසි එකකින් හදන එක ලේසි. හරිද? ඒතර මෙහෙම මේ ක්‍රමය අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා මම මේ ක්‍රමය හොඳට මෙතනදී කතා කරන්න ඕන නිසා මේ ක්‍රමයෙන් හැදුවේ. හරිද? මොකක්ද කරේ? මෙයාගේ අලුත් කෙනාගේ මූලය පරණ කෙනාගේ මූලය අසල ලියා ගන්නවා. හරිද? හරි. ඒතර මම මෙයාගේ සමීකරණයෙන් x අසලන්නේ. මම මෙයාව ගන්නවා x තනි කරා. x තනි කරාම මොකද වෙන්නේ? x සමානයි 1යට 2යි y මෙයා මෙහාට දාගත්තා. ඔන්න ඔහොම සම්බන්ධයක් ගත්තා. හරිද? හරි. මේ මම මෙන්න මෙයාගේ x තියෙන තැන් වලට මෙන්න මේකට 1යට 2යි y දාන්න බලන්න. x වර්ගනේ 1යට 2යි y ගේ වර්ගය ඍණ 2යි k x නේ 1යට 2යි y ඍණ k වර්ග ඍණ 1 හරිද සමානයි බිඳුව. සුළු කරගන්න මොකක්ද වෙන්නේ? මෙයා 4යි y වර්ගනේ 4යි y වර්ග. එහෙනම් 1යට 4යි 4යි y වර්ග හරිනේ 1යට 4යි y වර්ග දෙකට දෙක කැපුණා මොකද වෙන්නේ? ඍණ කී දෙන්නේ? k බෙදීම y ඍණ k වර්ග ධන 1නේ සමානයි බිඳුව. මම මෙන්න මෙයාගේ හැමෝම 4ෙන් ගුණ කරගන්නවා. මෙන්න මෙහා ගියා. මොකද වෙන්නේ? 1 ඍණ 4යි y වර්ග වලින් ගුණ කරා. මොකද වෙන්නේ? 4 වතාවක් y කියලා. ඍණ 4යි k y ඍණ k වර්ග ධන 1 වතාවක් 4යි y වර්ග. මෙන්න දැන් මට y වර්ග වල වර්ග සමීකරණයක් ඇවිල්ලා. y වර්ග වල වර්ග සමීකරණයක් ඇවිල්ලා තියෙනවා මට. හරි. මම දැන් y වර්ග කියන කට්ටිය කතරේ මම වර්ග සමීකරණ x වර්ගණය වලින් මම දන්නේ හැම වෙලේම. හරි. x වර්ග වලින් මම හැම වෙලේම දන්නේ. එහෙනම් මම මොකද කරන්නේ? මේ y කියන දැන් කට්ටිය x කියලා දාගෙන හරිද? දැන් මම වර්ග සමීකරණය හරිද? හරිනේ. මෙන්න මෙයා මූලවල වර්ග සමීකරණය හරි. ආනම් මම මොකද කරන්නේ? x වර්ග මෙයා y කියන කට්ටිය x කියලා දාගත්තා. මේ කට්ටිය මුලට පොඩ්ඩක් දාගන්න. හරිද? මොකද වෙන්නේ එහෙනම්? 4යි k වර්ග ධන 1යි x වර්ග
ධන 4kx ඍණ 1 සමානයි බිඳුව. මෙන්න උත්තරේ අන්තිම උත්තරේ. හරිද? ඔන්න ඔහමයි y ගේ හිතේ ගාන හදන්නේ. හරිද? හරි. ඊට පස්සේ මේ උත්තරේ පෙන්වන්න තියෙනවා. හරිද? පෙන්වන්න උත්තරේ තියලා. හරිද? හරි. ඒක හරි. පෙන්වන්න මේ උත්තරේ අන්තිම උත්තරය හරි. ඊට පස්සේ කියනවා මෙන්න මූල දෙකේ අන්තරය මෙන්න මෙයා බව පෙන්වන්න. මූල දෙකේ අන්තරය මෙයා බව පෙන්වන්න. හරි. අද මම මෙයා ගත්තනේ. දැන් r හා s මූල වන වර්ග සමීකරණ ආරම්භ තියෙනවා. මෙන්න r හා s මූල වන වර්ග සමීකරණය ගත්තා. මට යාගෙන් කියන්න rs ගුණිතය කීයද? ඍණ 1 බෙදීම 4 වතාවක් k වර්ග ධන 1යි. r ධන s මොකෝ වෙන්නේ? r ධන s සමානයි 4යි k බෙදීම 4යි k වර්ග ධන 1නේ. ත්‍රිරාගයේ ඉස්සර ඍණක් ඕන අනිවාර්ය. මෙයාගේ ඉස්සර ඍණක් ඕන නේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? k ඍණ 4 ඍණ k 4 කැපුණා. k වර්ග ධන 1යි. ඔන්න ඕක තමයි මෙයාගේ. හරි. මට දැන් ඕන මූල අන්තරයනේ. එහෙනම් මම මූල අන්තරයේ වර්ගය ලියාගන්න. r ඍණ s ගේ වර්ගය සමානයි මොකෝ වෙන්නේ? r වර්ග ධන ඍණ 2යි rs ධන s වර්ගනේ. ඉතින් මේවා හැමදේම පුරුදු වෙලා ඉන්න හරිද? r වර්ග ධන s වර්ග වට මල්ලියල පුළුවන්. r ධන s ගේ වර්ගය ඍණ 2යි rs මේ අතුත් එක ඍණ 4යි rs. මොකද වෙන්නේ? r ධන s ගේ වර්ගය මොකෝ වෙන්නේ? k වර්ග ධන 1 වර්ගය. මම කෙලිම වර්ග කරා. ඍණ 4 වතාවක් rs කීය දෙන්නේ? ඍණ 1 වතාවක් rs කියන්නේ rs දෙන්නේ හරිනේ. ඍණ 4 වතාවක් k වර්ග ධන 1. 4 කැපුණා. මේ ඍණ මේ වෙලා මොකද වෙන්නේ? k වර්ග ධන 1 මෙතන එන්නේ k වර්ග ධන වෙනවද නැහැ. k වර්ග මෙතන k වර්ග ධන 1 වර්ගය ධන මෙතන 1ට k වර්ග ධන 1නේ. පොදු හරයක් ගත්තොත් මොකෝ වෙන්නේ? පොදු හරයක් ගත්තොත් මොකෝ වෙන්නේ? k වර්ග ධන එකක් මෙතනට එනවා. මෙතන k වර්ග ධන 1 වර්ගයක් තියෙනවා. මොකෝ වෙන්නේ මේක? 2යි k වර්ග ධන 1යි. හරිනේ. r ඍණ s. දැන් බලන්න පොඩ්ඩක් උත්තරේ ළඟට ඇවිල්ලාද? ඔව් ළඟට ඇවිල්ලා. එහෙනම් මොකෝ වෙන්නේ? දැන් මට ඕන මෙයාගේ මාපාංකයනේ. ඒ කියන්නේ මෙයාගේ වර්ගමූලය කියන්නේ මෙයාගේ ධනාගේ මට ඕන. එහෙනම් මොකෝ වෙන්නේ? r ඍණ s ගේ මාපාංකය කියන්නේ මෙයාගේ ධන වර්ගමූලය. මෙයාගේ ධන වර්ගමූලය කියලා ගන්න. මෙයාගේ ධන වර්ගමූලය කියන්නේ උඩ කෙනාගේ වර්ගමූලය යට කෙනාගේ වර්ගය අයින් වුණානේ. අපේ නේද උත්තරේ ඇවිල්ලා. අපේ නේද උත්තරේ අපට ආවා. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මොකද්ද වෙනම දෙයක් කියනවා. මෙන්න වෙනම දෙයක් කියනවා. ඊට පස්සේ පෙන්වන්න තියෙන්නේ වෙනම දෙයක් කියනවා. හරිද? මෙන්න මෙහෙම කෙරේ. y සමානයි x ඝනය ධන 9යි x වර්ග ධන 3යි x ධන 1 හා y සමානයි x ඝනය ධන x වර්ග ඍණ x ධන 2 ප්‍රස්ථාරවල ඡේදන ලක්ෂ අතර තිරස් දුර හොයන්න. හරි. මේ ප්‍රස්ථාර දෙක ඡේදන වෙන කතාවක් නේ කියන්නේ. ඡේදන වෙනවා කියන්නේ මොකෝ වෙන්නේ? එතෙන්දී x කණ්ඩාංකයි y කණ්ඩාංකයි සමානයිනේ. හරි. එහෙනම් මම මොකද කරන්නේ? මම නිකන් මේකේ මෙයාගේ මොකක්ද ඡේදන ලක්ෂයක් ගැන කතා කරගම y සහ x සමානයි. හරි. මම මොකද කරන්නේ? මෙන්න මෙයාගේ y සමානයි. එහෙනම් යම් අවස්ථාවකදී y සමානයිනේ. මේ ඡේදන ලක්ෂය කියන අපේ ඡේදන ලක්ෂය ගැන හිතුවොතින් y සමානයි. ඒ ගණන්දී x තුත් සමානයිනේ. හරි. ඒ කියන්නේ මෙයා වර්ග සමීකරණයක් ගාවට අපි ගන්න ඕන. ඒ කියන්නේ වර්ග සමීකරණයක් ගාවට ගන්න ඕන අපි. හරි. එහෙනම් මොකද කරන්නේ? මේ දෙක සමාන කරනවා. මේ දෙක සමාන කරගමුකෝ වෙන්නේ. x ඝනය 9x වර්ග ධන 3x ධන 1 සමානයි x ඝනය ධන x වර්ග ඍණ x ධන 2. මෙන්න x ඝනය කැපුණා. හරිද? x ඝනය කැපුණා මේ කට්ටිය මෙහාට ගන්න හදන්න. මොකද වෙන්නේ? 8x වර්ග ධන 8x වර්ග හරි. මේක මොකද වෙන්නේ? 4x. මෙහාට ගියාම ඍණ 1යි. සමානයි බිඳුවයි. බලන්න හරිද? හරිද කියලා. හරිද? 8x වර්ග
8යි x වර්ග 8යි x වර්ග ඔන්නෝම කෙනෙක් ආවා. අපිට දැන් පොඩ්ඩක් බලන්න අපි දැන් කලින් කතා කර වර්ග සමීකරණය මෙහෙම අර දැන් අපි මූලාන්තරයක් හොයාගත්තේ r හා s මූල වන සමීකරණය අපිට ආවේ මෙන්න මෙහෙම හතරවට ආවා k වර්ග ධන 1x වර්ග 4යි kx ඍණ 1 සමාන බිඳුව මේ ඍණ එකේ හරි මේ ඍණ එකේ කතාව හරි හේතපදේ ගැලපුණා ඒ කියන්නේ මේමයි හරිද මේ ගණන් වල සාමාන්‍ය මූල කොටස කෑලි ටික අගට සම්බන්ධ වෙනවා හරිද මූල කොටස කෑලි අගට සම්බන්ධ වෙනවා හරිද හරි ඒ නිසා බලන්න මේ දැන් එතකොට නේ දැන් මේකට මේක සම්බන්ධයක් ආවා හරි ඊට පස්සේ මොකද වෙන්නේ දැන් බලන්න මේ කට්ටිය සම්බන්ධයක් වෙන්න කේටගේ බලන්න මේක දැක්කම නිකන් හිතෙන්නේ නැත්තම් මේ පැත්තෙන් බලන්න මේ 4 සමානයි 4යි k එතකොට මෙහා සම්බන්ධයක් වෙන්න k සමාන 1 වුණොත් නේ හරියන්නේ ඒක දැක ගමන් ඒක k සමාන 1 දාන්න එපා මොකද්ද වෙන්නේ මෙතන k සමාන 1 දාලා බලන්න මේක එනවද කියලා 8 එනවද බලන්න බලන්න 1 වර්ග 1යි 1 ධන 1 2යි දෙවරක් 4 8යි ආමෙන් මෙතන 8 ආමෙන් මේකේ මෙන්න මෙයාගේ k වලට 1 දාපු ගමන් මේ සමීකරණ එනවා නේද හරිනේ මෙයාගේ k වලට 1 දාපුවම මේ සමීකරණ එනවා හරි එතකොට දැන් ප්‍රස්ථාර දෙක දැන් මෙන්න මේ ප්‍රස්ථාර දෙක කේදින ලක්ෂ ගැන කතා කරද්දි මෙන්න මෙහෙම වර්ග සමීකරණයක් ඇවිල්ලා හරි මෙහෙම වර්ග සමීකරණයක් අන්තිමට ආවේ හරිනේ එතකොට මෙන්න මේ වර්ග සමීකරණේ කැපෙන ලක්ෂ දෙකක් ගැන මේ කතා කරන්න හදන්නේ මේ කැපෙන ලක්ෂ දෙක කියන්නේ මේ මූල දෙක මෙන්න මේ වර්ග සමීකරණයේ මූල දෙක හරි මේ වර්ග සමීකරණයේ මූල දෙක එතකොට මෙන්න මේ ලක්ෂ දෙක අතර දුර කියන්නේ මේ මූල දෙකේ අන්තරය නේද මේ මූලය අඩු කරොත් නේද මෙයා එන්නේ හරි කැපෙන ලක්ෂ දෙක අතර තිරස් දුර කියන්නේ මේ මූල දෙක අතර අන්තරය මම දන්නවා මෙන්න මේ වර්ග සමීකරණයේ මූල දෙකේ අන්තරය ලියලා තියෙනවා මම මේ මොකද්ද අපි මේක තේකර කලින් කියුවා 2යි k වර්ග ධන 1 වර්ග මූලය වතාවක් k වර්ග ධන 1 කියලා මම මේක හොයලා තියෙන්නේ හරිනේ මම දන්නවා k සමාන 1 ගත්ත ගමන් මෙයාට මෙයා එනවා මෙන්න මේකට k සමාන 1 දාපු ගමන් මෙයා එනවා නම් මෙන්න මේ සමීකරණයේ ඡේදන ලක්ෂ දෙක අතර දුර කියන්නේ මොකද්ද මූල අන්තරය නේ මූල අන්තරයනේ මූල අන්තරය නම් දන්නවා මේ සමීකරණයක් ඇවිල්ලා තියෙනවා මොකද වෙන්නේ k සමාන 1 ආංශ කරගම හරියද 1 වර්ග ධන 1 බලන්න ඒක 1යි 3යි මූල 3 බෙදීම 2යි උත්තරේ හරියද 3 බෙදීම 2 බව අපෝහණය කරනවා මොකද ලින්ක් කරේ කොහෙන්ද මේකේ ලින්ක් කරාම මෙයා ආවා හරිද එහෙනම් අපිට සාමාන්‍යයෙන් මේ වගේ ගානකදී උඩ ගාන සම්බන්ධයක් වෙනවා. ඒකට බලන්න ඕන අපේ මේ උඩ හදපු ගානත් එක්ක මොකක්ද සම්බන්ධයක් තියෙද කියලා බලන්න. ඒකට බලන්න. මේව හිතාගන්නේ කොහෙන්ද? එහෙම නෙවෙයි. අපි උඩ ගානත් එක්ක බලන්නේ. හරිනේ. හරිද? හරි. එතකොට දැන් අපි ඊළඟට ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය ගානට හරි. දැන් මේකේ B කොටසේ සාමාන්‍ය එන විදියට වඩා අමුතු ගානක් ඇවිල්ලා තියෙනවා පළවෙනි කොටසට. හරිද? අය කියනවා x ඉන a යන px ගේ බහුපදයක සාධකයක් නම්. හරි? ඒකනම් සාමාන්‍ය ගාන විදිහට ලියන්න පුළුවන් කෙනා තමයි මේ px කියන කෙනාගේ සාධකයක් x ඉන a කියන කෙනා. එහෙනම් තව කෙනෙක් තියෙනවා ඉතුරු බිඳුවයි. මේ අනිත් කෙනා qx කියලා ගන්නකො. qx නැත්නම් බිඳුව. මෙච්චරයි. මම මේ පෙන්නන්න තියෙන උත්තරේ දිහා බැලුවට පස්සේ මට හිතුණා මේ වර්ගයක් තියෙන එක x විනයගේ වර්ගය යන මොනම කතාවකට තියෙන නිසා මට හිතුණා මෙන්න මෙයාව මම මෙහෙම කරගන්න. px වින x වින a කියන කෙනා සමානයි qx කියලා කරගන්න. හරි? මට හිතුණා. හරිද? හරි. ඉතින් මට පෙන්නන්න තියෙන උත්තරෙත් එක්ක මට හිතුනේ. හරි. මේක දැන් අවකලන කතාවකුත් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? දෙපැත්තම අවකලනය කරන්න වෙනවනේ. එක පැත්තක් විතර අවකලනය කළා මට බලන්න ඉන්න බෑනේ නේද? එහෙනම් මම මොකද කරන්නේ? දෙපැත්තම අවකලනය කරනවා නේ. හරි. එහෙනම් මොකද මම මේ පැත්ත x වලින් අවකලනය කරනවා. මොකද යට කෙනා තියාගෙන උඩ කෙනාගේ අවකලනය ඍණ
උඩ කෙනා වතාවක් යට කෙනාගේ අවකලනය බෙදීම යට කෙනාගේ වර්ගය සමානයි. නම් ඔයනේ qx කිය අවකලනය q sx කියලා නමුනේ. හරි. දැන් පෙන්නන්න තියෙන එකේ උත්තරේ px වින ඔන්නම කතාවක් දෙද්දී. මේකේ අනිත් පැත්තනේ මම මේක මෙහෙම ලියනවා. px වින x වින a වතාවක් p dash x කියන කෙනා ලියාගත්ත ගමන් මේක ඍණක් එවිලා නේ කියලා මම මේක ඍණකින් ගුණ කරලානේ දෙන්නේ. එහෙනම් මම මේ පැත්ත ඍණකින් ගුණ කරනවා. ඍණ q dash x කියන කෙනෙක් ගුණ කරගත්තා මම මෙහා මෙහාට ගුණ කරගත්තා. x ඍණ a ගේ වර්ගයම ගුණ කරගත්තා. මෙන්න මේ වගේ කෙනෙක් තියෙන්න පුළුවන් මේ කියලා නේද පෙන්නන්න දෙන්නේ. බලන්න. මොන පරිදි sx බහුපද සිද්ධියක් පවතින බව පෙන්නන්නේ. දැන් මේ විදිහට ගත්තොත් එහෙම එන්න පුළුවන් නේ. මම මෙන්න මෙහෙම බහුපද සිද්ධියක් පවතින පුළුවන් නේ. අතන මෙතන sx කියන්නේ මොකද්ද මෙහෙලා තියෙන්නේ? sx වෙලා තියෙන්නේ ලබ්ධියේ අවකලනයේ ඍණාගය නේ. ලබ්ධිය තියෙන්නේ එයාගේ අවකලනයේ එයාගේ පළවෙනි ව්‍යුත්පන්නයේ ඍණාගය තමයි sx කියලා කියන්නේ. හරි. sx කියන්නේ එහෙනම් මොකද්ද? ලබ්ධිය කියන කෙනා qx නම් q dash x කියන කෙනාගේ ඍණ එක්කෙනා තමයි sx කියලා කියන්නේ. මට ආවේ එහෙමයි. හරි. ඔයාලා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි ඒක දෙවෙනි ගානට යනවා. පළවෙනි කොටසේ බලපෑමක් නැති කියලා මම හිතනවා. අතට මේක පොඩක් අර සාමාන්‍යයෙන් අර 95 ගන්න ළමයින්ට තියෙන පාඩයක්. හරිද? හරි. අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ ලකුණු අඩු ළමයින්ට වැඩි කරගන්නනේ. ඒක බැරි වුණා කියලා සැලෙන්න ඕන නැහැ. හරිද? හරි. ඊට පස්සේ කියනවා මේ gx සමානයි x ගාණය ඍණ lambda x වර්ග ඍණ 2x ඍණ x ඍණ 2 3x වර්ග ධන mu x ඍණ 2යයි ගනිමු. mu x ඍණ 2යයි ගනිමු. මෙහි lambda හා mu රාත්‍ය සංඛ්‍යා x ඍණ 2 යන්න gx සාධකයක් බවද v යත් ඒ කියන්නේ gx කියන කෙනා x ඍණ 2 සාධකය කියන්නේ g2 බිඳුවයි නේ. g2 බිඳුවයි gx කියන කෙනා x ඍණ 1 බෙදුවට පස්සේ සදිශය ඍණ 3 කියන්නේ g1 ඍණ 3යි. ඔබ දී අත එහෙනම් lambda හා mu මෙන්න මේව බව පෙන්වන්න කොහොමද කරන්න තියෙන්නේ? මොකද කරන්න තියෙන්නේ? දෙක ආච්ච කළා බා දෙක ආච්ච කරගම මොකෝ වෙන්නේ? මෙන්න මේ කෑල්ලම බිඳුව වෙනවානේ. මේ කෑල්ල බිඳුව නම් g2 ආච්ච කරන්නේ x සමානයි 2 විතර යන්නේ නේ. මොකෝ වෙන්නේ? බිඳුව සමානයි මොකෝ වෙන්නේ? 2 ඝනය ඍණ lambda වතාවක් 2 වර්ග ඍණ 2 වතාවක් 2 අනිත් කෑල්ල බිඳුවයි. හරිනේ. 8 ඍණ 4යි lambda ඍණ කවුද? ඍණ 7. මොකෝ වෙන්නේ? සමානයි බිඳුව මොකෝ වෙන්නේ? මෙයා ගියා lambda කීයද? නම් මට පෙන්නන්න තියෙන එක නේද? lambda සමාන 1 බව නේද? මේ ගානගේ lambda සමාන 1 කියලා එනවනේ. ඒකම ඊට පස්සේ g සමාන 1 යන්න දෙන්න. මොකෝ වෙන්නේ? g සමාන 1 ඍණ 3යිනේ. يعني x සමානයි 1 දැම්මා. මෙයා ඍණ 3 සමානයි 1 වර්ග ධන මෙයා lambda 1 කියලා මම හොයාගෙන නේ. ඍණ 1 ඍණ 2 ඍණ මම එකනේ අද කරන්නේ. එක අද කරාම මොකෝ වෙන්නේ? ඍණ 1 වතාවක් 3 ධන mu ඍණ 2. පුරු කරා. ඍණ 1ට මෙයා කැපිට ගියා. මොකෝ වෙන්නේ? ඍණ 2 ගියා මොකෝ වෙන්නේ? මේ පැත්ත ඍණ 1යි මෙහෙම මොකෝ වෙන්නේ? ඍණ 1 ඍණ 1 වල ධන 1 වුණා. හරිනේ. 3 ඍණ 2 කියන්නේ කීයද? 3 ඍණ 2 කියන්නේ 1 ධන mu නේ. මෙයා සමාන කියන මේක 1 ධන mu සමානයි ඍණ 1යි. මොකද වෙන්නේ? mu සමානයි ඍණ 2යි. හරිනේ. බලන්න mu සමාන ඍණ 2 බවද පෙන්වන්න තියෙන්නේ. ඒකත් හරි. ඉතින් එක භාවිතයෙන් අන්න එක භාවිත කරන්න උනා. ඔන්න එකේ කෑල්ල පාවිච්චි කරන්න උනා. ඒතර එකේ කෑල්ල මට ඕන වෙච්ච කෑල්ල තිබ්බ මෙන්න මෙහෙමනේ. එකේ කෑල්ල පෙන්නන්න තිබ්බ කෑල්ල.
px කියන කෙනා ඍණ x ඍණ a ගේ වතාවක් p dash x සමානයි x ඍණ a ගේ වර්ගය sx අන්නම කියන තිබ්බා හරි. ඒක කියන ඉහත එක වායුතේ x ඍණ දෙකේ වර්ගය යන්න gx ගේ සාධකයක් බව අපෝහණය කරන්නනේ. පෙන්වන්න දෙන මොකද්ද? gx ගේ සාධකයක් බව x ඍණ දෙකේ වර්ගය. හරිද? ඒක පෙන්වන්න නම් gx කියන කෙනා x ඍණ දෙකේ වර්ගය යන්න හරිද? යන්න සාධකයක් බවනේ පෙන්වන්න තියෙන්නේ නේ. හරි. හරි. ඒතර මේක මොකක්ද වෙලා තියෙන්නේ? gx යන්න x ඍණ දෙකේ වර්ගයේ සාධකයක් බවනේ පෙන්වන්න තියෙන්නේ. gx කියන කෙනා හරි ලියාගෙන මුලින්. හරිද? දැන් මේ පළවෙනි කොටසේ භාවිතේ මේක හරිද? මම gx කියන එක ලියා ගන්න හදන්නේ. gx කියන එක හරියට අපි ලියා ගන්න. x ඝනය ඍණ x වර්ග ඍණ 2x හරි. මේක මම මෙහෙම ඉලක්ක ගහලා ඍණ x ඍණ 2 වතාවක් 3x වර්ග නියු කියන ඍණ 2x ඍණ 2 හරිද? ඒක සමානයි කියලා ලිව්වා. හරිද? ඔය තමයි මෙන්න මේක තමයි gx. හරි. බලන්න මෙන්න මේකේ ඉහත එක පාවිච්චි කරන්න කියලා කිව්වම පොඩ්ඩක් හරි මොලේ තියෙනම් පොඩ්ඩක් මෙන්න අර පෙන්නපු එක ගැන ලියාගෙන බලන්න. හරිද? පොඩ්ඩක් මොලේ තිබ්බ මෙති එකට. පොඩ්ඩයි මොලේ තියෙනවා. හරිද? හා. දැන් මේක මේ තියෙන විදිහටම ලිව්වේ මම. හරිද? මේ තියෙන විදිහට ලිව්ව මේ ගුණ කිරීමක් තිබ්බ නිසා මම ඒක ඇල්ල වෙනවා. මේක වෙනම ලිව්වා. හරිද? මේ බඩක් බැලුවනේ x ඍණ a x ඍණ 2 චුට්ටි පොඩ්ඩක් ගැලවීමක් තියෙනවා. හරිනේ? මේ පොඩ්ඩයි පොඩි ගැලවීමක් නේ. මෙතන x ඍණ 2 වර්ගයක් ආවම හරි නේද? x ඍණ 2 වර්ගයක් බවනේ පෙන්නන්න තියෙන්නේ. හරිද? මේ ප්‍රකාශනය ගැලපුණ ගමන් මට මෙයා මෙහෙම ලියා ගන්න පුළුවන්. මේ ප්‍රකාශනයට ගැලපෙනවා. මේ ප්‍රකාශනයට ගැලපුණ ගමන් මට මේ පැත්ත කියලා ලියා ගන්න පුළුවන්. හරිනේ? ඒක ඔප්පු කරලා මන් තියෙන්නේ. හරිනේ? හරි. දැන් මගේ මෙයා px නම් මේක x ඍණ a වගේ නම් මෙන්න මෙයා p dash x නේ වෙන්න ඕන. බලන්න මේ අවකලන කරාම බලන්න 3x වර්ග ඍණ 2x ඍණ 2 මොකද නම් මෙයා px නම් මේ තියෙන්නේ p dash x නේ. හරි. එහෙනම් මට මෙයාව ගන්න පුළුවන් නේද x ඍණ 2 වතාවක් තව කවුරු හරි s dash හරි කොහොමද කෙනෙක් වගේ. තව නියතයක් නේද? πx කියලා ගන්න. ශේෂයක් නෑ. මෙහෙ තව කැලලක් නෑ. මෙන්න මට මෙන්න මේ සෙට් එකම මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. තව ඉතුරුවක් නෑ. ශේෂයක් නෑ කියන්නේ මොකද්ද? එහෙනම් මෙයා x න දෙකේ වර්ගය කියන්නේ මොකද්ද එහෙනම්? x න දෙකේ වර්ගය කියන්නේ මෙන්න මෙයාගේ සාධකයක්. මෙන්න මේ කියන්නේ කවුද? මේ ලොකුම එක්කෙනා gx. එහෙනම් gx ගේ x න දෙක වර්ගය කියන්නේ සාධකයක් බව පොහොණය වෙනවා. හරිනේ? ඒතකොට මෙන්න මේක තමයි past papers ගානක් මේක. හරිද? 4-5 ගානන් දෙක ඔයාලා තනියම පොඩ්ඩක් හදන්න. හදලා අමාරු තැනක් තියෙනවා නම් මට දාන්න. ඒතර මට මම අදහසක් නැහැ මේකේ ඉතුරු ගණන් සාකච්ඡා කරන්න අදහසක් නැහැ. මට අමාරු ගානක් මම හමු වුණොතින් ඔයාලා එව්වොතින් මම හදලා ඩිස්කෂන් එකක් දාන්නම්. ඒතර මම තව පාඩමක ගණන් ටිකක් හදන්න තමයි මම ආයි බලාපොරොත්තු වෙන්නේ. හරිනේ? එතකොට අපි ආයි වීඩියෝ එකෙන් හමු වෙමු. හරිනේ?